අනේ චී අක්කි. Listen to this line. I think it captures the moment perfectly. It does. It feels just right for this room. Uncle, අද අපි අංකල්ගේ අලුත්තම සින්දුව ගැන කතා කරමුද? ඒක හරිම ලස්සනයි. ෂා. හොඳ අදහස. තිත්ත දෙයක් රහට ඉදිරිපත් කරන්න උත්සාහ කළා. මිනිස්සු ඒක කොහොම ගනීද මන් දන්නේ. මගේ යුතුයකම මම කළා. විල අගාදයේ ගැඹුරුම තැන් ගැනයි කතා කෙරුණේ ගැමුර නොදැක ඇස්මානෙන් සුළු සුළු තැන් දැනුනේ මුල නොදැක කොම පවසන්නද නිලුම් අලේ වරුණේ කොච්චර නීරස ගීතයක් වුණත් මගේ දුව ඒක හරිම මීරසට ගායනා කළා. ඔය පදවැල් ටිකේ මතුපිට අර්ථය ඉතා සරලයි. කොරවක්ක කියන පුංචි කුරුල්ලා වැවක නෙළුම් කොළ මානෙල් කොළ මතින් ඇවිදලා යනවා. කොරවක්ක එහෙම වැව පුරාම ගිහින් ආහාර හොයා ගන්නවා. එහෙම වැව පුරාම යන නිසා කොරවක්ක හිතනවා සමස්ත වැව ගැනම දන්නවා කියලා. වැව ගැන ගැඹුරු දේශන දෙනවා. ඇත්ත වශයෙන්ම කොරවක්ක දැක්කේ ඇස්මානෙට පෙනෙන මතුපිට විතරයි. ගැඹුරක් ගැන කිසි අදහසක් නැහැ. නෙළුම් කොළේ දැක්ක පමණින් අලේ ගැන කොහොම කියන්නද? ඒකයි ඔය පදවල මතුපිට අර්ථය. නමුත් මේකේ අර්ථය ඔට වඩා ගැඹුරුයි. ඔය පදවල මුළු ලෝකෙම යථාර්ථය කියනවා. අපි හැමදෙනාම බොහෝ දේ දන්නවා. නමුත් ටික ටික අපි හැමෝම හිතාගෙන ඉන්නවා සියල්ල දන්නවා වගේ. රටේ හැමෝම දේශපාලනය, සංවර්ධනය, තිරසරභාවය ගැන මතුපිටින් දනගෙන පණ්ඩිතයන් වගේ කතා කරනවා. ඒක හරියට නෙළුම් කොළේ දැකලා අලේ ගැන කියනවා වගේ දෙයක්. දුවති දනෝ පුරව ගන්න හිස් වාජන හැල්මේ රංගති වඩා පිරුණු නිසා අහංකාර බැල්මේ ඔබ හිතාගත්ත දේ තිබුණද පසුම්බේ පල්ලේ ඇස් ඇරපුදාට ලජ්ජාවයි අහංකාරෙ ඉල්ලේ මගේ කෙල්ල ලස්සන්ට ගායනා කළා. ඔක ඇත්තටම ලංජ හිතෙන කතාවක්. ඔකෙන් කියන්නේ තවත් යථාර්ථයක්. හැමෝම ඉගෙන ගන්න කියලා දුවන්නම් වාලේ ඔහේ දුවනවා. කන්ටියක් අනිත් අයට වඩා උපාධිධාරී කියලා රඟනවා. උපාධි, ආචාර්ය, මහාචාර්ය කියලා. එයාලා විතරක් නෙවෙයි තනතුරු තාන්න මාන්න නිසාත් රඟන පිරිසක් ඉන්නවා. අර කොරවක්ක වගේම තමයි. මතුපිට ඉගෙනගෙන ගැමුර දන්නවා වගේ රඟනවා. ඇත්ත දැනගත්ත දවසට මේ අයටම ලැජ්ජ හිතෙයි. දන කතා කරති සිය දහසක් අරුත් නොදත් වචන මං මුලාව වටහගන්න නවතින්නේ කෙදින ගැඹුර සොයා නිරන්තරේ හරහට යන ගමන මං මුලාව වටහගන්න
නවතින්නේ කෙදින නියමයි. නියමයි. උදේ නැකිට්ට වෙලේ කිදලා අපි කරන්නේ කතා කරන එකනේ. නමුත් එක වචනයකවත් තේරුම දන්නේ නැහැ. වචනයක අර්ථය කියන්නේ එකක්. අර්ථකථනය කියන්නේ තව එකක්. තව දේ ඉගෙන ගන්නවා කියන්නෙම මතු පිටින් හරහට යන එකමයි. හරියට කක්කොට්ට වගේ. යමක් වටහා ගන්න නම් අපි මනසින් ගැඹුරට යා යුතු වෙනවා. අංමුලාව වටහගන්න නවතින්නේ කෙදින